ක්ලාස් එකට ආවට පස්සේ ළමයා මොන වගේ ඇත්තටම ලකුණු 40ක් විතර වගේ තිබුණේ. දැන් 80 90 විතර වගේ යනවා. නම් මොකද්ද? සසේමි. ගෙවල් කොහෙද? කුරුණෑගල. එහෙනම් මේ ළඟපාතනේ. කොහොමද ක්ලාස් එක ගැන දැනගන්නේ? Facebook එකේ. ඔයාද බැලුවේ තාත්තද බැලුවේ? තාත්තා. තාත්තා බැලුවේ. කොහොමද ක්ලාස් එක හොඳයි කියලා හිතුවේ? හොඳයි කියලා කමෙන්ට්ස් වලින් තමයි දැනගත්තේ හොඳයි කියලා. එතකොට දැන් මේ ක්ලාස් එකට ආවට පස්සේ ළමයා මොන වගේ ඇත්තටම ලකුණු 40ක් විතර වගේ තිබුණේ. දැන් 80 90 විතර වගේ යනවා. ලකුණු වැඩි වෙන්න මොනවද අනේ උගන්වන්නේ? මොනවද උගන්වන්නේ? කොහොමද උගන්වන්නේ? කියලා දෙන විදිහ තේරෙනවා හොඳින්. ඒ වගේම ගොඩක් ඇක්ටිවිටීස් කරනවා. ඒ වගේම රෙකෝඩ් කරලා යවනකොට ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් කියලා දෙනවා. දැන් එතකොට ඉස්කෝලේ ඇතුලේ දැන් ක්ලාස් එක ඇතුලේ කොහොමද ඔයා? ඔයා ටිකක් ඉංග්‍රීසි දන්නවා, ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. දැන් ක්ලාස් එක ඇතුලේ පොඩි මෙයාට ඉංග්‍රීසි පුළුවන් වගේ එකක් තියෙනවද? කටි කතා කරනවද? සතුටුයිද? සතුටුයි. හැබැයි මෙතනින් නවත්තනවද මේක නැත්තම් එක දිගට කරගෙන යනවද ඔයා? එක දිගට කරගෙන යනවා. ඒකට සපෝට් එකක් තාමත් හම්බ වෙනවද? ගුරුවරුන්ගෙන් සහ ක්ලාස් එකේ. මොකද තාත්තට කියන් තියෙන දුව ගැන දුවගේ සතුටු මේ අභිමාණයෙන් කතා කරන අද ස්ටේජ් නැගලා. ඔව් ඇත්තටම සතුටුයි ගොඩක්. මම දන්නේත් නෑ මිල්ලක් යට තියනවා කියලා. ඒතර සතුටු කඳුළු ආවා. ජීවිතේ හැමතිස්සෙම එහෙම තමයි. වෙනස් විදියට හිතන අයට වෙනස් තැන් හම්බ වෙනවා. ඒ තැන් වලින් උපරිම ප්‍රයෝජන ගත්තොත් ජීවිතේ සක්සස් කරගන්න පුළුවන්. Taman දකින්න ඕනම හිණයකට යන්න පුළුවන්. ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතිකරණයට රාජ්‍ය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් මෙහෙවන ජාතික ඉංග්‍රීසි භාෂා පුහුණුවෙන් අභිමානවත් පිළිගත් ඩිප්ලෝමාවක්. අමතන්න 077 447 331 දේශේ මහා නැන පහන School of Professional Studies.